මේ ආණ්ඩුවේ අනුර කුමාර ජනාධිපතිතුමාට වෙන්න ඕන ඔක්කොම කෙලි ටික වුණා. QR එකට ගහද්දි පොලිම තිබුණා. අවංකව සන්තෝෂ වෙනවා. වාහනේ ඔත්තිරට්ටේ දාපු එකෙන් මං ඇවිල්ලා විනාඩි 10යි මගේ මෝටර් සයිකලයට අත ගැව්වා. පැය භාගයයි. ඒ පැත්තෙන් ඒ වාසිය තියෙනවා. මහින්ද හොරෙක් කියන්නත් බෑ නෙමෙයි කියන්නත් බෑ. ඇත්තට මේගොල්ලෝ වැඩ කෙරුවා. වැඩ කළා ඒ වෑන් ගත්තයි කියලා කියනවනේ ඉතින්. එහෙම ගත්තා නම් ඒක වැරදි. අවංකව වැඩ කරා නම් ඒක හරි. අයථා විදියට ජනතා මුදල් පාවිච්චි කරන්න නෙවෙයිනේ. අපි ඒගොල්ලන් වැරියේ රටේ ඉන්න ජනතාවට සේවයක් කරන්න කියලා තමයි යුද්ධ නැවැත්තුවා. ඒක ගැන දෙකක් නෑ ආයි. මේ ආණ්ඩුව ඇත්තටම කරයන්න දෙන්න ඕන. දැන් මේ ආණ්ඩුව හිර වෙලා තියෙන්නේ යුද්ධේ. ගම් වතුරක් ආවා. මේ රටේ මේ ආණ්ඩුව විතරක් නෙමෙයි. අනිත් ලෝකේ අනිත් රටවල දැන් තියෙන ආණ්ඩුත් හිර වෙනවා. දැන් ඉතාලියේ මගේ මල්ලි ඉන්නවා තෙල් මිල වැඩි කළා. ඉතාලියෙන් මේ වෙනකොට ඇත්තටම හොරකමක් වංචාවක් නැතුව යන වැඩපිළිවෙල හොඳ එකක් තියෙනවා. අර මේගොල්ලෝ ගියානේ සින්න කර ගෙවල් වල කුලියට ඉන්න අයට ගේ සින්නක් කර දෙන නීතියක්. ඒක පස්සට දැම්මා. ඒ වගේ මෝඩ නීති නම් වැඩක් නැහැ. අපි ජීවත් වෙන්න තමයි ගයක් හදලා ගයක් කුලියට දෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනාම ඇත්තටම ඒ අයගෙත් ඇති කුලියට දීපු ගෙවල්. මේකෙත් වැරදි තියෙනවා. තව අවුරුද්දයිනේ. අපි බලමු පොඩ්ඩක් මොකද්ද වෙන්නේ කියලා. හැබැයි මේ ආණ්ඩුවේ අනුර කුමාර ජනාධිපතිතුමාට වෙන්න ඕන ඔක්කොම කෙලි ටික වුණා.